ආයිබෝවන් කියලා පිළිගන්නව හැමෝම අද මම ඔයාලට අරගෙන ආවේ අපේ පැරණි ඒ වගේම හරිම රසවත් කෑමක් වෙන තක්කඩි හදාගන්න විදිහයි. මේක හරිම පෝෂණීය ඒ වගේම හවසක ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් පෙන්නන්නේ අපේ තක්කඩි හදාගන්න ඕන දේවල් ටික. හරි, අපි මුලින්ම තක්කඩියකට අවශ්‍ය පිටුගුලි ටික හදාගමු. මේ සඳහා භාජනයකට හාල් පිටි කෝප්පයක් අරගෙන ඒකට ගාගත්ත පොල් කූනිස්සු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ හීනයට කපාගත්ත ලොකු ලූණු, සුදු ලූණු, අමු මිරිස් සහ කරපිංච ටික මේකට දාගන්නවා. රස අනුව ලුණු කුඩු සහ තුන පහ කුඩු ටිකකුත් එකතු කරලා මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්නවා. දැන් මේ මිශ්‍රණයට මද රස්නිය තියෙන උණු වතුර චුට්ට එකතු කරමින් පදමට අනා ගන්න ඕනේ. අනලා ඉවර වෙලා මේකෙන් පොඩි පොඩි කෑලි කඩලා අරගෙන රවුම් බෝල හදා ගන්නවා. ඊට පස්සේ මහපටන් ගිල්ලෙන් ඒ බෝල මැදින් පොඩි සිදුරක් හදා ගන්න. මේ තියෙන්නේ අපි ලස්සනට හදාගත්තු පිටුගුලි ටික. දැන් අපි රොද්ද හදාගන්න යන්නේ. මැටි හට්ටියක් අරගෙන ඒකට සෝදාගත්තු පරිප්පු ටිකක් දාගන්නවා. ඒකටම සුදු ලූණු, කරපිංච, රම්පෙ, ලොකු ලූණු සහ කුරුණු පොතු කෑල්ලක් එකතු කරනවා. ඊට පස්සේ කහ කුඩු, ලුණු කුඩු සහ තුන පහ කුඩු දාලා පරිප්පු ටික දැම්බෙන්න ඇති ප්‍රමාණයට වතුර එකතු කරලා ඉබෙන් තියනවා. පරිප්පු ටික පදමට තැම්බුණාට පස්සේ අපි කලින් හදාගත්ත පිටි බෝල ටික මේකට එකතු කරගන්නවා. දැන් මේකට උකු පොල් කිරි ටිකක් එකතු කරලා හොඳින් නටව ගන්න ඕනේ. පිටිගුලි ටික හොඳින් තැම්බිලා හොද්ද උක්කුවට එනකොට සුවඳ හරියම අපූර්වයි. පිටිගුලි ටික හොඳින් තැම්බුණාට පස්සේ අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඔන්න දැන් අපේ පරිප්පු තක්කඩි එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට ගෙදරදීම හදලා රස බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.